Hi ළමයි, welcome back to my YouTube channel. අන්න ඉතින් ජපානෙට ලස්සනම ඍතුව ඇවිල්ලා තියෙන්නේ. ජපානෙට වසන්ත ඍතුව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වසන්ත ඍතුව කිව්වහම ජපානයේ අනිවාර්යයෙන්ම මතක් වෙන්නේ සකුරා. ඉතින් සකුරා සීසන් එකට තමයි යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අද අපි ගොඩාක් ලස්සන තැනක් බලන්න යන්න හදන්නේ. සකුරා ඔයාලා දන්නවා ඇති ජපානයේ ඉන්න අය නම් දන්නවා සකුරා පිපෙන්න කලින් ජපානයේ පිපෙනවා කවාසෝ සකුරා කියලා જાතියක්. සකුරා සාමාන්‍යයෙන් සුදු පාටයි. හැබැයි කවාසෝ සකුරා රෝස පාටයි. ඉතින් අද අපි ගොඩාක් ලස්සන තැනක් බලන්න යන්නේ. හැබැයි අපිට ෂුවර් නෑ මේ ගමන සාර්ථක වෙයිද කියලා. අපි අද යනවා දුර ගමනක්. ලොකු අභියෝගාත්මක ගමනක් යන්නේ. ඇරලා තියෙද ඉවහලා තියෙද කියලා ෂුවරුත් නෑ. Google එකේ තියෙනවා close කියලා. ඒත් අපි යන්න ඕන නිසා යන ගමනක් ගිහිල්ලා බලමු. අන්න ඉතින් අපි නංගිවත් ගන්න ගියා එයාලගේ ගෙවල් ළඟට. ඉතින් අපි තුන්දෙනාත් එක්ක තමයි මේ ගමන යන්නේ. මම ඔයාලට කලින් කිව්වේ අපි අභියෝගාත්මක ගමනක් යන්නේ වහලා තියෙද ඇරලා තියෙද කියලා ෂුවර් නෑ කියලා. මොකද අපි දිනේ කලින් ප්ලෑන් කරගත්ත අපි මේ දවසට යමු කියලා. සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකේ වගේ ගොඩාක් සෙනග ඉන්නවනේ. මොකද දැන් සකුරා සීසන් එකට ජපාන් අය ගොඩාක් ඉතින් එළියට යනවා වීකෙන්ඩ් එකේ වගේ. ඉතින් අපිට ඕන දවසක නිමාඩු ගන්න පුළුවන් නිසා අපි සඳුදා දවසක තමයි මේ ගමන යන්න ප්ලෑන් කරගත්තේ. හැබැයි ඒ වෙනකොට මුලින්ම මම ඔයාලට කිව්වනේ කවස්ස සකුරා කියන්නේ සකුරා පිපෙන්න කලින් මුලින්ම පිපෙන සකුරා జాතිය. ඉතින් මේක ගොඩාක් කල් තියෙන්නේ නැහැ. පෙබරවාරි අන්තිම පෙබරවාරි මැද හරිය වගේ පිපෙනවා. ඉතින් එක එක තැන්වලට එක එක විදිහට තමයි කවස්ස සකුරා පිපෙන්නේ. ඉතින් මෙතන ගොඩාක් ලස්සනයි. මම අපි යන්න හදන්නේ කනගාව පැත්තට. ඔයාලා දන්න අය දන්නවා කවස්ස සකුරා ගොඩාක් ලස්සනට බලා ගන්න පුළුවන් තැනක් තමයි කනගාව කියන්නේ. කනගාව මත්සුදා කියන තැන ගොඩාක් ප්‍රසිද්ධයි කවස්ස සකුරා වලට. ඉතින් අපි ගොඩාක් කලින් ඉඳන් ප්ලෑන් කරගෙන තිබ්බා මේ තැනට යන්න ඕන කියලා. හැබැයි අපි යනකොට ටිකක් පරක් වුණා. ඉතින් අපි Google එකේ කලින් බලුවහම close කියලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු අපේ ගමන කොහොම වෙයිද, අපේ ගමන අපරාධයක් වෙයිද, සාර්ථක වෙයිද කියලා. එහෙනම් ඔයාලා දිගටම බලාගෙන ඉන්න. අන්න ඉතින් පැය 3ක විතර දිග ගමනකට පස්සේ ටෝකියෝ වලින් ඉඳන් කනගාව වලට වෙනකන් අපි ආවා. අන්න ඉතින් මේ ආවට පස්සේ මුලින්ම බැස්ස ගමන් තියෙන view එක තමයි මේ. මෙතන නම් ගොඩාක් ලස්සනට කවස්ස සකුරා ලස්සනට හැදිලා තියෙනවා. අපි දැන් මේ නිශිහිරා බතක නේද? ඉස්සරහට යන්න. කෙලින්ම ඇවිදගෙන යනවා අපේ පාක් එකට. පයින් යන්න ටිකක් දුරක් තියෙනවා. තව මීටර 110ක් පයින් ඇවිදගෙන යන්න තියෙනවා. අපි දැන් කෙලින්ම යන ගමන් ඉන්නේ. බලමු එතෙන්ට ගිහිල්ලා කොහොම වෙයිද කියලා. ඉතින් මම ඔයාලට මුලින්ම පෙන්නුවේ අපි ස්ටේෂන් එකෙන් බැස්සට පස්සේ මුලින්ම තිබ්බ ලස්සන view එක. ඉතින් එතන නම් ගොඩාක් ලස්සනට කවස්ස සකුරා ගස් ටිකක් ලස්සනට හැදිලා තිබ්බා. ඉතින් අපිට තව ටිකක් දුරට පයින් යන්න තියෙනවා අපි යන්න හදපු පාක් එකට. ඉතින් දැන් මේ පයින් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි හිතුවා තවත් ලස්සනට අපිට අපේ පාක් එක බලා ගන්න පුළුවන් වෙයි කියලා. ස්ටේෂන් එකේ ලස්සනට සකුරා තිබ්බ නිසා. ඉතින් අපි ගිහින් බලමු අපි හිතන දේවල් ඒ විදිහට වෙයිද එහෙම නොවේද කියලා බලමු. මේකට තමයි අපි ආවේ. ලයිට් දාලා දිනේ.
ඉතින් මේක තමයි අපි ආපු ලොකේෂන් එක. ගොඩාක් උඩට යන්න ඕන කන්ද මුදුනට. ඉතින් මේ කන්දට යන මේ පාර දිගේ වටේටම තියෙන්නේ මේ කවස සකුරා ගස්. හැබැයි දුක හිතන කතාවක් නම් අපි යනකොට පරක්කු වැඩි. ඒ ගස්වල කොළ ඇවිල්ලා. ඉතින් නැත්තම් මේ පැත්ත රෝසම රෝස පාටයි. ඉතින් Google එකේ close කියලා පෙන්නුවේ සමහර විට මේ මල් මේ වෙනකොට ඉවර නිසා. ඒත් ඉතින් අපි දැනගත්තත් ඒක ඇත්තටම මල් නැතුව ඇති කියලා අපි කලින් ඉඳන්ම හිතාගෙන ඉඳපු නිසා තමයි අපි ආවේ. ඉතින් ඔයාලා යනවා නම් ඒක අනිවාර්යෙන් කලින්ම ප්ලෑන් කරලා හොඳට හොයලා බලලා යන්න. ඉතින් අපි ඉතින් දැනගත්තා ඒ වෙද්දි ඉවරයි කියලා. ඒත් අපි කලින් ඉඳන්ම ගොඩාක් ආසාවෙන් යන්න හිතාගත්තු නිසාම තමයි ආවේ. හැබැයි ඒත් ගොඩාක් ලස්සනයි මේ ලොකේෂන් එක. ඉතින් අපි ඉස්සරහට බලාගෙන ඉන්නකෝ. අපි අතහැරියේ නැහැ කවද සකුරා බලන එක. කොහොමත් මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ කියලා හිතාගත්තු නිසා අපි අනිවාර්යෙන්ම ඒ ගමන ගියා. ඉතින් ඔයාලා දිගට බලාගෙන ඉන්න. අපි කොහොමද ඒ දේවල් කරේ කියලා. ඔව් යෙන් 500ක් ගන්නවා කියලා තියෙනවා. wow location ලස්සන ලොකේෂන් එකක් මේක. බලමුකෝ එට ගිහිල්ලා අපි අද මෙන්න මේ කන්ද මුදුනටම නගින්න ඕන. ලොකු කන්දක් හරියට සිරීපාද යනවා වගේ මේ කට්ටිය මහන්සියට වාඩි වෙලා ගිමන් හරින කට්ටිය. ඔන්න ඉතින් අපි කොහොම හරි අමාරුවෙන් කන්ද මුදුනටම ආවා. මේ තමයි උඩ ඉඳන් පේන වේව් එක. ඉතින් මෙන්න මෙහෙම තමයි උඩ ඉඳන් බැලුවහම view එක පේන්නේ. ඉතින් එතන තියෙනවා අපිට චූටි shop තියෙනවා. shop කිව්වට එකයි නේද? එකයිද කොහෙද තියෙන්නේ? ඉතින් අපිට උදේ ඉඳන් බඩගින්නේනේ අපි. ඒ නිසා අපි මොනවා හරි කනවා කියලා ආවා. අපි උදෝන් ගත්තා. ඒ වගේම මෙහෙ තියෙනවා සකුරා වලින් හදපු ඔකාෂි ජාතියක්. කොහොමත් සකුරා මල් හැදෙන කාලෙට මෙන්න මේ ඔකාෂි ජාතිය ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් අපි උදෝන් අරගෙන සකුරා බලන්න ආපු නිසා සකුරා වලින් හදපු ඒ ඔකාෂිත් ගත්තා. මේක අපි දැන් මේ ලස්සන ලොකේෂන් එකේ මල් නම් නැහැ. උදෝන් එකක් ගන්න ගමන්. අක්කේ මං හරියට ගොඩක් වෙලා. එහෙනම් කම්බයි. මේ කනවා. ඉතින් රෝස පාට කවස සකුරා වලින් වටවෙච්ච ලස්සන ලොකේෂන් එකක උණුවෙන්ම උදෝන් එකක් කන ඒ මොහොත තමයි මේ. ඉතින් ගොඩාක්ම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඒක මොන වුණත් මල් නැති වුණ මල් ලාවට තියෙන ගොඩක්ම නැත්තෙම නැහැ. ඒත් අර ගොඩාක් ලස්සනට තද පාට තද රෝස පාටින් ලස්සනට පේනවා. මේක සම්පූර්ණයෙන් මල් තිබ්බනම් මං කයි වෙලා තිබ්බ වෙලාවක අපි ආවනම් නැත්තේ නැහැ මල් තියෙනවා. හැබැයි ඒක ගොඩක් කොළ ඇවිල්ලා තියෙන්නේ මේ වෙලාවේ. ඒත් ඒ ලස්සන ලොකේෂන් එක ගොඩාක් ඈතට පේනවා. මොකද කන්ද මුදුනේනේ තියෙන්නේ. ලස්සනයි ලොකේෂන් එක. ඉතින් මේක තමයි උඩ ඉඳන් පේන view එක. මේක ගොඩාක් කන්ද මුදුනේනේ තියෙන්නේ. ඉතින් ඒ වගේම සකුරා යායක් මැද්දේ සීතලේ කන්ද මුදුන නිසා මෙතෙන්ට ගොඩාක් සීතලයි. අනිත් එක තාම ජපානයේ සීතල අඩු වෙලා නැහැනේ. තාම සීත කාලේ තියෙනවා. ඉතින් ඒ සීතලයි ඒ හැමදේමත් එක්ක ඒ ලස්සන ලොකේෂන් එකේ ඉඳන් අපි දැන් හොට් කොකෝ එකක් බොන්න මේ හදන්නේ. ඉතින් ඒකත් ඒ වෙලාවට හොඳට ගැලපෙනවා. ඒ වගේම හොඳ රස උණුවෙන් උදෝන් එකක් කාලා ඊට පස්සේ සකුරා වලින් හදපු අයත්ස. ඒ කියන්නේ ඔකාෂි ජාතියක්. මෙහි ජපානයේ කොහොමද සකුරා හැදෙන කාලෙට ඒක තියෙනවා.
තිබෙනවා. ඒවත් අපි කෑවා. ඒ වගේම මේ සීතලේ කන්ද මුදුනේ ඒ සකුරායාය මැද්දේ අපි දෙන්න මේ දැන් කතා කර කර හොට් කොකෝ එකක් බොනවා. චොකලට් කොකෝ එකක්. ඇත්තටම ඒ ෆීලින් එක නම් මාරයි. අපි දැන් මේ ලස්සන ලොකේෂන් එකේ ඉඳලා හොට් කොකෝ එකක් බොනවා. හොට් කොකෝ එකක් බොනවා මේ සකුරායාය මැද්දේ ලස්සන ලොකේෂන් එකේ. දැන් එනවා. ඉතින් අද දැන් අපි කන්ද මුදුනේ චුට්ටක් ඇවිදලා බලන්න හදන්නේ. මැද හරි එනකොට ගොඩාක් ලස්සනයි. එනකොට තමයි මල් පිපිලා තිබ්බත් ඒ ලස්සන පේන්නේ. ඒ උඩ ඉඳන් අර තනි රෝස පාටට හැමදේම පේනවා. මල් නැත්තේ නැහැ. මෙන්න මේ ගානට මේ පෙති අපි අද්දිත් මල් තිබ්බා. ඒත් අර ඒකේ කොළ ඇවිල්ලා නිසා කොළ තමයි ගොඩක් පේන්නේ. ඒ වගේම මෙන්න මේ කහ පාට කැනෝලා මල්. ජපානයේ නම් කියන්නේ නනෝ මල් කියලා. මෙන්න මේ මලුත් තියෙනවා එතන. ඉතින් ගොඩාක්ම ලස්සනයි මේ පරිසරය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මත්සුදා නිශිහිරබතකේ භාග එක අපිට බලා ගන්න පුළුවන් වුණේ. අපි යනකොට තිබ්බේ ඔය විදිහට. ඉතින් ඔයාලා මෙතෙන්ට යනවා නම් අනිවාර්යෙන් පෙබරවාරි මැද වගේ වෙද්දි යන්න. එතකොට ගොඩාක් ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි අපිට ලස්සනට මල් බලා ගන්න හම්බ වුණෙත් නැහැනේ. ඉතින් ඔන්න අපි ආවා දවල්ට කන්න. අපි ආවේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට. මට මතක විදිහට අපි ආවේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට. මට හරියට මතක නෑ නේපාල් එකක්ද කියලා. මට මතක විදිහට නම් ඉන්දියන් රෙස්ටුරන්ට් එකක් ඒක. ඉතින් අපි ආවා බිරියානි කන්න. බිරියානි කාලා. ඉතින් මේ පේන්නද අපි මේ කඩේත් කෝලම් කර කර. ඉතින් එහෙම තමයි අපි කෑවේ. බොන්නලු අරන් ගිහිල්ලා බොන්න. ඉතින් අපි ඕක ගිහිල්ලා ආයෙ බොන්නේ නෑනේ අප්පේ. ඉතින් කොල කන්න දාලා. ඉතින් අපි තුන්දෙනා අපේ බිරියානි එක අරගෙන එනකන් කලින් අපිට සර්ව් කරපු සරද එක තමයි ඔය කකාහින්. අන්න අන්තිමේදී අපේ රස්සන බිරියානි එක අපිට හම්බ වුණා. මාරම රසයි. පෙනුමෙනුත් හිතාගන්න පුළුවන් කොහොමද රස කියලා. දැන් මට මේ බ්ලොග් එක එඩිට් කරන වෙලාවේදී මේක දැක්කට පස්සේ මට ආයෙමත් යන්න ආසයි මේ කඩේට මේ බිරියානි එක ගන්න. ඒ තරම්ම මාරම රසයි ඒක. ඉතින් ඔයාලට මගේ රියැක්ෂන් එකෙන්ම හිතාගන්න පුළුවන් නේද ඒක කොච්චර රසයිද කියලා. ඇත්තටම ඒක ගොඩාක්ම රසයි. ඉතින් වැඩි විස්තර කතා කරන්න නැතුව මම ඔයාලට ඇත්තම කියන්නම් මේ බ්ලොග් එක අද දවස ඔන්න මෙතනින් ඉවරයි. හැබැයි මට එදා කවස සකුරත් එක්ක ලස්සනට ෆොටෝස් ටිකක් ගන්න බැරි වෙච්ච නිසා මම ආපහු දවසක් වෙනම ගියා ෆොටෝස් ටිකක් ගන්න ඕන නිසා. ඉතින් ඒ ගියපු තැන චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා. එතන නම් ඇත්තටම ගොඩාක් ලස්සනට කවස සකුර හැදිලා තිබ්බා යායට. හැබැයි එදා දවසේ කුණාටු දවසක් වගේ. ඇත්තටම ගොඩාක් තද හුළඟ දවසේම හිමයි. අපි දෙන්නට ගොඩාක් සීතලේ තමයි එතන ඉන්න උනේ. නිසා ඉතින් බලන්නකො ඉතින්. 24 hours later. අද අපි ආපු ප්ලේස් එක අපි දෙන්නට මෙතෙන්ට දැන් ටිකක් ගොඩක් වෙලා ඇවිල්ලා දැන් තමයි චුට්ටක් ඇඟට සීතල හරියට මේවා උනේ මේ අද ගොඩක් හුළඟ ගොඩක් සැර වැඩි. මෙතන නැත්තම් හරිම ලස්සනයි ෆොටෝ ටිකක් ගන්න ගොඩක් අමාරුයි. අද මං කයි කියන්නේ
මල් සම්පූර්ණයෙන් පිපිච්ච දවසක් අද. ඒත් මේ ටිකක් අමාරුයි හුලක සැර වැඩි. ඔය එකක් ගන්න. හරි අමාරුයි. දැන් මෙච්චර වෙලා මෙන්න මෙයා අර ජැකට් එක දාගෙන පෙරවගෙන හිටියේ. හොඳටම සීතලේ ඉන්න පේනවනේ ඔයාලට උනත් දැනෙනවා. හුලක ගොඩාක් සැර වැඩි අද. ඉතින් කොච්චර සැඩ සොලං හමන කුණාටු දවසක් වුණත් මෙච්චර ලස්සන තැනක් දාලා යන්න පුළුවන්ද? ඉතින් ඒ හැමදේම ඉවසගෙන ඒ පරිසරය අපි වින්දා. එහෙම තමයි අපේ ජීවිතය. අපිට මේකත් ලොකු පාඩමක් කියලා දෙනවා. මොකද කියනවා නම් අපිට අපේ ජීවිතේ හැමදාම හොඳ දවස් එන්නේ නැහනේ. ඒකත් හරියට මේ ඍතු වෙනස් වීම වගේ. කාලයකට කාෂ්ඨක පරිසරය, කාලයකට මල් පිපිලා ලස්සන වසන්ත කාලයක් එනවා. හැබැයි ඒ වසන්ත කාලයේදී වුණත් අපිට අමාරු කාලවල් එනවා. ඒ හැම දෙයකටම අපි මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන. ප්‍රශ්නවලට මුහුණ නොදී පැනලා ගියොත් කවදාවත් අපිට අපේ ජීවිතේ සතුට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. හැම අමාරු දෙයකදීම ලස්සන හොඳ දෙයක් හොයාගෙන ඒ දේවල් විඳින්න පුරුදු වෙන්න. එහෙම වුණත් ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න ඔයාට පුළුවන්. ඔයා විඳ ප්‍රශ්න දුක් කරදර කවදා හරි දවසක ඔයාට ගොඩාක් ආඩම්බරෙන් කියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ මිෂන් එක කම්ප්ලීට් කළේ. ඒකට මිෂන් එකක් කියන්න පුළුවන් නේද? මුල් දවසේ අපි ගොඩාක් තෙර ගෙවාගෙන ගියා වුණත් අපිට කවස්ස සකුර බලන්න ඕනේ නැහැ. ඉතින් දෙවැනි දවසේ ගියා වුණත් එදත් කුණාටු දවසක්. හැබැයි ඒ හැම බාධාවක්ම දරාගෙන අපි ආස දේ කළා. අපි කැමති විදිහට ඒ දේවල් බලන්න අපි උත්සාහ කළා. ඉතින් මේ පරිසරය ගොඩාක්ම ලස්සනයි. කවස සකුර යායක් එක්ක චූටි වතුර පාරක් ගරාගෙන යන දොලක් වගේ එකක් තියෙනවා. ඒ හැම එකක්ම එකට එකතු වුණාට පස්සේ එතන මාරම ලස්සන පරිසරයක් තියෙන්නේ. අද බැට්මෑන්ලා ඉන්නවා. ඒ මතකට සුරංගනාවියෝ ඉන්නවා. මේ බැට්මෑන් මෙතන ඉන්න සුරංගනාවියෙක්. සුරංගනාවියෝ ඉන්නවා මෙතන. ඉතින් එදා ගොඩාක් කට්ටිය එක එක විදිහට ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා තිබ්බා ලස්සනට කවස් සකුරත් එක්ක ෆොටෝස් ගහන්න. ඉතින් පේනව නේද මේ ඉන්නේ සුරදූතියද සුරංගනාවියෝද කවුද මන්දා. ඒ වගේම බැට්මෑන්ලයි හැමෝම ඉන්නවා. අනේ බාවෙක් කෙනෙක් සන්ග්ලාස් දෙකක් දාලා සුරංගනාවියෝයි බැට්මෑන්ලයි හැමෝමත් අතරේ ඔන්න අපේ එක්කෙනා හොඳටම පෙරවගෙන ගුලි වෙලා ඉන්නෝ පැත්තකට වෙලා සීතලේ. එහෙම අයත් ඉතින් ඒ දවසේ ඇවිල්ලා හිටියා. කොච්චර හුළඟ වුණත් ඒ ලස්සන තැන බලන්න ගොඩාක් අය එදා ඇවිල්ලා තිබ්බා. මොකද සම්පූර්ණයෙන් මල් පිපිලා තිබ්බනේ. ඉතින් ඒ නිසා ගොඩාක් අය හුළඟ වැස්ස කියලා බලන්නේ නැහැ. ඒ මල් ඉවර වෙන්න කලින් ගොඩාක් අය ඒ ලස්සන බලන්න එනවා. ඉතින් මේ වගේ ලස්සනට ඇඳගත්තු බලු කුක්කෝ, ඒ වගේම එක එක සුරදූතියෝ, බැට්මෑන්ලා හැම කෙනාම ඔන්න එදා ඇවිල්ලා තිබ්බා. අනේ බලන්නකො මේ චූටි කුක්කෝ දෙන්නගේ ලස්සන. එයාලා මල් වට්ටියක් වගේ කොණ්ඩ කටු ගහලා ලස්සන ගවුමක් ඇඳලා මල් වට්ටියක වගේ වට්ටියකට වෙලා ඉන්නවා. හරිම ලස්සනයි. ඉතින් ඔන්න අපි මේ ලස්සන තැනට දැන් සමුදෙන්නයි හදන්නේ. කොහොම හරි අන්තිමේදී අපි ලස්සන රෝස පාට සකුරා මල් යායක් බලන්න ගියා. ඉතින් මේ සකුරා යාය මැද්දේ කුණාටුවකට අහු වුණ ඒ සොඳුරු මොහොත තමයි මේ vlog එකෙන් ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ. ඉතින් මම මේ vlog එක මෙතනින් නවත්තනවා. වසන්ත කාලයේ තවත් ලස්සන vlog එකකින් මම ඔයාලා ළඟට එන්නම්. එහෙනම් පරිස්සමට ඉන්න. Goodbye. Sayonara.